ඔයාට තියෙන්නේ පොඩි බිස්නසයක් වුණත් ලොකු බිස්නසයක් වුණ ඒක තියෙන සාර්ථකත්වය රැඳී පවතින්නේ ඔයා කරන ඇඩ්වටයිසින් මත. එහෙනම් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ තියෙන බිස්නස් එකට 100% ෆ්‍රී AI tools එක ඇඩ් එකක් හදාගන්න කියලා. එතකොට මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දී ඔයාලට මෙන්න මේ වගේ ඇඩ් එකක් හදාගැනීමේ හැකියාව තියෙනවා. Timendra, your style, your signature. ඉතින් මේකදී පාවිච්චි කරන tools තමයි Grok, ඊට පස්සේ Whiskත් පාවිච්චි කරනවා. අනිත් එක තමයි Google AI Studio පාවිච්චි කරනවා. වැදගත්ම දෙයක් තියෙනවා. මේකදී අපි භාවිතා කරන prompts හැම එකක්ම මම ඔයාලට already හදලා තියෙන්නේ. ඔයාලට තියෙන්නේ ඒ prompts ටික copy කරගෙන ඔයාලට අවශ්‍ය විදිහට customize කරගෙන ඔයාගේ තියෙන images, videos හදාගන්න එක. එහෙනම් වැඩි කතා ඕනේ. අපි යමු වීඩියෝ එකට. අපි අද මේ කරන්න වැඩ විශේෂත්වය තමයි අපි මේ හදන ඇඩ්වර්ටයිස්මන්ට් එකේ පාවිච්චි කරන මොඩල්ස්ලා ෆීමේල් හරි මේල් හරි යාලගේ පෙනුම හොඳ ප්‍රොෆෙෂනල් විදියට තියෙන්න ඕනේ. මොකද මේ ඇඩ්වර්ටයිස්මන්ට් යන්නේ හදන්නේ කලින් කරා වගේ මේ සිංහලෙන් ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා ChatGPT එකට හරි Gemini එකට හරි දීලා prompts හදාගන්න ගියොත් ඒක ගොඩක් කල් යන වැඩක්. මොකද අපිට සැරෙන් සැරේ කස්ටමයිස් කරන්න වෙනවා. ගොඩක් වෙලාවට changes add කරගන්න වෙනවා. ඒක හරි කරදර වැඩක්. මම ඒකින්ද ඔයාලට already prompts දෙකක් නෙමෙයි කීපයක් හදලා දීලා තියෙනවා. female model කෙනෙක්ටත් අවශ්‍ය නම් male model කෙනෙක්ටත්. එතකොට මේ මෙතනදී ඔයාලට කරගන්න තියෙන්නේ ලේසියෙන්ම මේ මෙතන තියෙනවා මම මේ කස්ටමයිස් කරගන්න ලේසි විදිහට හදලා දීලා තියෙනවා. එතන examples උදාලා තියෙනවා. මේ රතු පාටින් තියෙනවා ඔයාලට වෙනස් කරලා ඔයාලට කැමති එකක් select කරගෙන දාගන්න පුළුවන්. මම එතකොට මේ document එකත් ඔයාලත් එක්ක share කරගන්නම්. එතකොට මේ ඔයාලට පහසුවෙන්ම copy කරගත්තා changes ටික add කරගත්තා image එක පහසුවෙන්ම generate කරගන්න පුළුවන්. අනිත් වැදගත් දේ තමයි දැන් මේක advertisement වල විතරක් නෙමෙයි මේක ඔයාලට ඕන නම් පුළුවන් ඔයාලා හදන short movie එකේ පාවිච්චි කරන model එක generate කරගන්න උනත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනෙම වැඩකට අවශ්‍ය කරන character එකක් generate කරගැනීමේ පහසුකමත් මේ prompt වලින් ඔයාලට ලබා දීලා තියෙනවා. හරි එතකොට මෙතනදී මේ මම example විදිහටත් මේකෙදි මේ prompts දාලා තියෙනවා. එතකොට ඔයාලට හොඳ idea එකක් ගන්න පුළුවන් මේ මොන විදිහටද ඔයා prompt එක customize කරගන්න ඕනේ කියලා. එතකොට මේක අපි ඉස්සරහට හදාගෙන යද්දී ඔයාලට හොඳ idea එකක් එයි මේක මොන විදිහද කියලා. ඉස්සෙල්ලාම අපි බලමු මේ ගොඩම realistic විදිහට අපේ portrait image එක generate කරලා දෙන්නේ මොන tool එකෙන්ද කියලා. මම මේකට බලනවා Grok එකයි Whisk එකයි අනිත් එක තමයි Leonardo AI එකත් check කරලා බලනවා. ඉස්සෙල්ලාම Whisk එක ඇතුළට යන්න launch Whisk click කරන්න ඊට පස්සේ enter tool කියන එක click කරන්න. මම දීලා තියෙන prompt වල female model portrait example prompt එක අපි copy කරලා Whisk එකට paste කරලා generate an image එක බලමු. ඒ විදිහටම Grok එකේ generate an image එක අපි බලමු. අපි කරන්න යන්නේ මේ tools තුනෙන්ම generate කරන images compare කරලා බලලා ඒ ටිකේ හොඳම image එක reference image එක විදිහට තෝරගන්න එකයි. ඒ වගේම අපි Leonardo AI එකෙන් generate an images උත් බලමු. මේක අපිට දවසට points 150යි දෙන්න. ඉතින් අපිට මේකේ තියෙන හොඳම model එකක් තෝරගන්න අමාරුයි. ඒ දෙන points ගන්නත් එක මොකද අපෙන් ලොකු ගාණක් කැපෙනවා මේ හොඳ image model එකක් අපි පාවිච්චි කරනවා නම්. Generated images අපි මේ විදිහට බැලුවොත් අපිට ගොඩක් ඉස්සරහින් තියන්න පුළුවන් Grok එක. තව Leonardo එකත් හොඳයි. ප්‍රශ්නකට තියෙන Leonardo එක අපිට මේ free use කරනවා නම් ටිකක් අමාරුයි. ඒකෙන් හින්දා මේ Grok එකෙන් generate කරපු image එකම reference image එක විදිහට තෝරගන්නවා. ඔයා පළවෙනි වතාවට නම් මේ මගේ වීඩියෝ එකක් බලන්නේ මම කලින් මේ හැම tool එකක්ම step by step use කරන විදිහේ tutorials දාලා තියෙනවා. මම උඩින් මේ ඒ ටික link කරන්නම්. ඔයාලට මේ වීඩියෝස් වලට ගිහිල්ලා ගැටලුවක් આવොත් පොඩ්ඩක් බලන්න පුළුවන්. Grok එකෙන් generate වෙන ඔයා කැමතිම image එකට click කරලා ඊට පස්සේ download button එක click කරලා image එක save කරගන්න. දැන් Whisk එකේ subject එකට ඔයා generate කරගෙන save කරගත් image එක add කරගන්න. model ගේ full body image එක generate කරගන්න තියෙන prompt එක ඊට පස්සේ copy කරලා Whisk එකට paste කරලා image එක generate කරගමු. මේ විදිහට images දෙකක් generate වෙලා තියෙනවා. ඒ දෙකෙන් ඔයාලට ගැළපෙන විදිහේ image එකක් තෝරගෙන download කරගන්න. මේක Whisk එකේදී එච්චර quality එකට පෙවුන්නේ නැති වුණාට මේක ඔයා download කරගෙන open කරලා බලුවොත් ලස්සනට පේනවා. ඔයාගේ advertisement එකට ඕනේ male model කෙනෙක් නම් ඔයාට ඒකත් මං කියලා දීපු විදිහටම generate කරගන්න පුළුවන්. මේකෙදි වැදගත් වෙන්නේ Whisk එකෙන් අපි image එකක් generate කරගද්දි ගොඩක්ම හොඳයි අපි reference image එකක් දීලා image එකක් generate කරගන්න ඕන. එතකොට තමයි එයා quality එකට වැඩේ කරලා දෙන්නේ. ඊට පස්සේ අපි මොඩල් අපේ ප්‍රොඩක්ට් එක පෙන්නගෙන ඉන්න images generate කරගන්න හදන්නේ. එතකොට මේකෙදි මේ මම ඔයාලට ආපහු කියනවා මේ prompts ටික දීලා තියෙන්නේ. ඔයාට තියෙන prompt එක ඔයාට අවශ්‍ය විදිහට adjust කරගන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන මේ model shot කියලා තියෙනවානේ prompt එක.
අන්න ඒකේ ඔයාට C සෙක්ෂන් එකේ දාගන්න පුළුවන් ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ටයිප් එක ක්ලෝතින් නම් ක්ලෝතින් පර්ෆියුම් නම් පර්ෆියුම් ඊට පස්සේ ඩීටේල්ස් එක යටතේ සෙක්ෂන්ස් දෙකක් තියෙනවා එකක් තමයි wearable product අනිත් එක non wearable product කියලා තියෙනවා මේ නිල් පාටට තියෙන දෙක මකා ගන්න පුළුවන් හැබැයි නිල් පාට දෙකේ යටතේ තියෙන දේවල් තියෙනවානේ ඒ දේවල් ඔයා තෝරගන්න ඕනේ ඔයාගේ ප්‍රොඩක්ට් එක ඒකට අදාළයි නම් උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රොඩක්ට් රෙෆරන්ස් එක විදිහට අපි ක්ලෝතින් කියලා දාගත්තොත් ඒක සාරියක් නම් තියෙන්නේ ඒක wearable product යන්නේ. එතකොට wearable product එක යටතේ තියෙන දේවල් තමයි details එකට අපි ඇතුළත් කරන්න ඕනේ. perfume එක ගන්න ඒක non wearable product එකක් ගන්නේ. එතකොට ඒකේ යටතේ තියෙනවා තමයි ඔයා details එකට දාගන්න ඕනේ. එතකොට අපි මේකේ උදාහරණයක් විදිහට මේ මම දාලා තියෙනවා මේ model shot example 1 කියලා. අපි ඒක අරගෙන බලමු. ඒකෙදි මම මේ මෙතන product reference එක විදිහට මම අර කලින් කිව්වා වගේම clothing කියලා දාලා saree කියලා දාලා තියෙනවා. details වලට දාලා තියෙනවා front view, base up shot, dynamic pose කියලා තියෙනවා. ඊට පස්සේ background style එක modern luxury interior කියලා දාලා තියෙනවා. lightning, beauty lighting කියලා දාලා තියෙනවා. අපි මේක එන paste කරලා image එක generate කරගෙන බලමු. ඔයා ඉස්සල්ලා හදාගත්ත මොඩල්ගේ ෆුල් බොඩි ඉමේජ් එක දැන් අපි විස්ක් එකේ සබ්ජෙක්ට් එකේ රෙෆරන්ස් ඉමේජ් එකක් විදිහට ඇඩ් කරගමු. ඊට පස්සේ ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එකත් මේකට අප්ලෝඩ් කරගන්න. අපි ඉමේජස් AI වලින් ජෙනරේට් කරගන්න හින්දා ප්‍රොඩක්ට් ඉමේජ් එකේ ක්වොලිටි එක අඩු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. කොපි කරගත්ත ප්‍රොම්ප්ට් එක පේස්ට් කරලා සබ්මිට් කරන්න. ඊට පස්සේ ජෙනරේට් වෙන ඉමේජස් දෙකෙන් කැමති ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ තියෙන මොඩල් ඇවිදගෙන යන ෆුල් බොඩි ෂොට් එකක් අපි ඒකත් ජෙනරේට් කරගමු. ඊට පස්සේ අපේ මොඩල් පර්ෆියුම් බොටලයක් යාගේ අත් දෙකෙන් අල්ලගෙන ඉන්න ඉමේජ් එක ජෙනරේට් කරගමු. අපි කලින් පාවිච්චි කරපු ප්‍රොඩක්ට් රෙෆරන්ස් ඉමේජ් එක ඩිලීට් කරගන්න. දැන් අලුත් ප්‍රොඩක්ට් එකේ රෙෆරන්ස් ඉමේජ් එක ඇඩ් කරගන්න. ප්‍රොම්ප්ට් එක කොපි කරගන්න, පේස්ට් කරන්න, ඊට පස්සේ සබ්මිට් කරන්න. මට අමතකුණා මෙයා හොඳ ඇඳුමක් ඇඳගෙන ඉන්න ෆුල් බොඩි ඉමේජ් එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න. අපි එහෙනම් ඉස්සෙල්ලා ඒක අප්ලෝඩ් කරගෙන ආපහු ජෙනරේට් කරගමු. මොකද මේ ජෙනරේට් වෙච්ච ඉමේජ් එකේ තියෙන ඇඳුම හරියන්නේ නැහැ. මෙතනති අදාළ නැති රෙෆරන්ස් ඉමේජස් තිබ්බොත් ඒවා ඩීසිලෙට් කරගන්න. ඊට පස්සේ ආපහු ප්‍රොම්ප්ට් එක සබ්මිට් කරන්න. ඒ ඉමේජස් දෙක ගොඩක් පිළිවෙලට ජෙනරේට් වෙලා තියෙනවා. ඒක හින්දා අපි ඊළඟ ඉමේජ් එක දැන් ජෙනරේට් කරගන්න යනවා. මෙතනදි මොඩල් පර්ෆියුම් එක ස්ප්‍රේ කරගන්න ඉමේජ් එක තමයි අපි දැන් ජෙනරේට් කරගන්න යන්නේ. ජෙනරේට් වෙච්ච ඉමේජ් වල පොඩි වෙනස්කමක් කරගන්න ඕන නම් ඒ ඉමේජ් එක උඩ ක්ලික් කරලා අපිට අවශ්‍ය කරන ඉන්ස්ට්‍රක්ෂන් එක දීලා අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. ඔයා ගාව තියෙන ප්‍රොඩක්ට් ඉමේජ් එකේ ක්වොලිටි එක අඩුයි කියලා වරි වෙන්න එපා. මම මේ දීලා තියෙන ප්‍රොම්ප්ට් එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් ප්‍රොඩක්ට් එක තියෙන හොඳ ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න. අනවශ්‍ය රෙෆරන්ස් ඉමේජස් ටික මෙතනින් අයින් කරලා දාන්න. ඊට පස්සේ ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එක අප්ලෝඩ් කරගන්න. ප්‍රොම්ප්ට් එක විස්ක් එකට පේස්ට් කරලා සබ්මිට් කරගන්න. මෙතනදී අපිට ඕනේ ප්‍රොඩක්ට් එක විතරක් තියෙන ඉමේජ් එකක්. ඒකින් හින්දා මම පළවෙනි එක තෝරගන්නේ මම දෙවෙනි එක තමයි තෝරගන්නේ. ඒ විදිහටම අපි පර්ෆියුම් එකේ ප්‍රොඩක්ට් ඉමේජ් එකක් ජෙනරේට් කරගමු. පළවෙනි ඉමේජ් එකේ හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. මම ඒකින් හින්දා පළවෙනි ඉමේජ් එක තෝරගන්නවා. මේ වැඩේට අපිට සාරිය නමලා තියෙන ඉමේජ් එකකුත් ඕන වෙනවා. ඒක හින්දා මම ඒකත් ජෙනරේට් කරගන්නවා. ඔයා හදන ඇඩ්වර්ටයිස්මන්ට් වීඩියෝ එකේ කොතනක හරි ඔයාගේ බ්‍රෑන්ඩ් එකේ නම හරි ප්‍රොඩක්ට් එකේ නම හරි දාන්න ඕනේ. මම ඉතින් ඒක ජෙනරේට් කරගන්නත් මේ ප්‍රොම්ප්ට් එක ඔයාලට දීලා තියෙනවා. මේක රතු පාටින් තියෙන තැන් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම නේම් කියලා තියෙන තැන වෙනස් කරගන්න. ඔයාගේ බ්‍රෑන්ඩ් එකේ නේම් එක හරි ඔයාගේ ප්‍රොඩක්ට් එකේ නේම් එක හරි දාන්න. ඊට පස්සේ ප්‍රොඩක්ට් නේම් එක, ඩිසයින් එක, බෑග්ග්‍රවුන්ඩ් එක, ඉෆෙක්ට්ස් ඒ ඔක්කොම මම චේන්ජ් කරගෙන මේ විදිහට ප්‍රොම්ප්ට් එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ ප්‍රොම්ප්ට් එක කොපි කරගන්න විස්ක් එකේ තියෙන වැඩගත් නැති රෙෆරන්ස් ඉමේජස් ඩීසිලෙට් කරගන්න. ඊට පස්සේ ප්‍රොම්ප්ට් එක පේස්ට් කරලා එක සබ්මිට් කරලා අපි ඉමේජ් එක ජෙනරේට් කරගමු. ඊට පස්සේ ජෙනරේට් වෙන ඉමේජ් දෙකෙන් ඔයාලට ගැලපෙන ඉමේජ් එක තෝරගෙන ඩවුන්ලෝඩ් කරගන්න. මම මෙතනදී සිම්පල් විදිහට සීන්ස් වලට අදාළ ප්‍රොම්ප්ට් එක දාගෙන තියෙනවා. මොකද අපි ගාව දැන් ඕල්රෙඩි තියෙනවානේ හැම සීන් එකම ස්ටාර්ට් ෆ්‍රේම් එකේ ඉමේජ් එක. ඉතින් අපිට මේ සිම්පලි ප්‍රොම්ප්ට් එකක් දීලා අපේ වීඩියෝ එක ජෙනරේට් කරගන්න පුළුවන් ග්‍රොක් එකෙන්. පළවෙනි සීන් එකේ ප්‍රොම්ප්ට් එක කොපි කරගන්න. ඊට පස්සේ ග්‍රොක් එකේ ඉමේජින් එකට යන්න. එතන තියෙන පින් අයිකන් එක ක්ලික් කරලා අප්ලෝඩ් ද ෆයිල් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ෆස්ට් සීන් එකේ ඉමේජ් එක ඇඩ් කරගන්න. ප්‍රොම්ප්ට් එකක් නැතුව වීඩියෝ එක ජෙනරේට් කරාම එන වීඩියෝ එක හරියන්නේ නැහැ. ඒක හින්දා මම මගේ ප්‍රොම්ප්ට් එක පේස්ට් කරලා මේක වීඩියෝ කියන එක ක්ලික් කරලා ආපහු වීඩියෝ එක ජෙනරේට් කරගන්නවා. අප්ස්කේල් වීඩියෝ කියන එක ක්ලික් කරලා අනිවාර්යයෙන්ම වීඩියෝ එක HD කරගන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ විදිහටම අපි ඊළඟ සීන්ස් වලත් වීඩියෝස් ටික ජෙනරේට් කරගමු. හැබැයි මෙතනදී සමහර වෙලාවට ඔයාලා බලාපොරොත්තු වෙන්නේ නැති විදිහට වීඩියෝ එක ජෙනරේට් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ප්‍රොම්ප්ට් එක පොඩ්ඩක් වෙනස් කරලා ආපහු මේක වීඩියෝ කියන එක ක්ලික් කරලා වීඩියෝ එක ජෙනරේට් කරගන්න.
මේක තියෙන වැදගත්ම දේ තමයි අපි ජෙනරේට් කරගන්න හැම වීඩියෝ එකකම ඉන්න කැරක්ට එකේ කන්සිස්ටින්සිය එක අපිට හොඳට තියාගන්න පුළුවන් මොකද අපි කලින්ම මේ ඉමේජස් ජෙනරේට් කරගෙන තියෙන හින්දා. අපි ෆන් එකට ඒයකින් හදන වීඩියෝස් වගේ නෙමෙයි අනිවාර්යෙන්ම ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙන්න ඕනේ කැරක්ටර් කන්සිස්ටන්සි එක හොඳටම තියෙන්න ඕනේ ප්‍රොඩක්ට්ස් හොඳ විදිහට පෙන්නලා තියෙන්න ඕනේ එතකොට තමයි ඔඩියන්ස් එකට ආස හිතෙන්නේ ප්‍රොඩක්ට් එක බලන්න ඒ ප්‍රොඩක්ට් එක බයි කරන්න මිනිස්සු ඉතින් ප්‍රොඩක්ට් එක බයි කරනවා නම් බිස්නස් එක සාර්ථක වෙන්නේ ඒකින් හින්දා මේ හදන වීඩියෝ එක මිනිස්සුන්ගේ හිත ඇද ගන්න විදිහට අපි හදන්න ඕනේ මේක දිවල ප්‍රොම්ට් එකෙන් වීඩියෝ එක ජෙනරේට් කරගන්න කලින් ඩිෆෝල්ට්ම තියෙන ප්‍රොම්ට් එකක් නැතුව තියෙන මේක වීඩියෝ කියන එක ක්ලික් කරලා වීඩියෝ එකක් ජෙනරේට් කරගෙන බලන්න මොකද අපි සමහර වෙලාවට ප්‍රොම්ට් එකෙන් හදාගන්න වීඩියෝ එකට වැඩිය ලස්සනට මේ ඩිෆෝල්ට් ජෙනරේට් වෙන වීඩියෝ එක හැදෙන්න පුළුවන් මේ තියන්නේ අපි ජෙනරේට් කරගත්ත පර්ෆියුම් ප්‍රොඩක්ට් එකේ වීඩියෝ එකයි අපේ මොඩල් පර්ෆියුම් එක අත් දෙකෙන් අල්ලගෙන ඉන්න වීඩියෝ එකයි අනිත් එක තමයි අපේ මොඩල් පර්ෆියුම් එක ස්ප්‍රේ කරලා පර්ෆියුම් එක කැමරාවට පෙන්වන වීඩියෝ එකයි මේ තියෙන්නේ අපේ බ්‍රෑන්ඩ් නේම් එක පෙන්වන්න ජෙනරේට් කරගත්ත වීඩියෝ එක මෙතනදී අපේ බ්‍රෑන්ඩ් එකේ නේම් එක නිකම්ම පෙන්වලා විතරක් හරියන්නේ අපේ බ්‍රෑන්ඩ් නේම් එකයි ටැග්ලයින් එකයි ලස්සන වොයිස් එකකින් කියන විදිහට අපි ජෙනරේට් කරගන්න ඕනේ ඒක අපි කරන්න යන්නේ Google AI Studio එකෙන් මම ඒකෙත් වොයිස් ටෝන් එකේ ස්ටයිල් එක මේ විදිහට දාගෙන තියෙනවා මම දැන් හදන විදිය පෙන්වන්නම් ඉස්සලම Google AI Studio එකට යන්න ඊට පස්සේ single speaker audio කියන එක සිලෙක්ට් කරගන්න voice එකට ඔයාලට ගැලපෙන විදිහේ voice එකක් සිලෙක්ට් කරගන්න. What kind of problem could we solve? දැන් voice tone එකේ style එක copy කරලා ඒක paste කරගන්න. දැන් text එකට ඔයාගේ brand name එකයි tagline එකයි දාගන්න. ඊට පස්සේ run button එක click කරන්න. Timendra, your style, your signature. ඊට පස්සේ audio clip එක download කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයා ආසම වීඩියෝ එඩිටර් එකෙන් ඔයා ජෙනරේට් කරගත්ත වීඩියෝ clips voice over එක ඒ ඔක්කොම එකට දාලා හොඳට edit කරලා ඉවරලා ඒකට effects transitions දාලා හොඳ background music එකක් දාලා ඔයාගේ ad එක හදාගන්න එක. Timendra, your style, your signature. මොකද හිතෙන්නේ? වීඩියෝ එක හොඳයිද? එහෙනම් like කරලා, subscribe කරලා, comment එකකුත් දාගෙන යන්න.